students, both the students. කොකද හරි. both කියන එක නා ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා speaking වලදී writing වලදී ගොඩක් අය පටලවා ගන්නවා both කියන වචනය. right? both පාවිච්චි කරන්න නීති ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ඉගෙන ගමු. අද ප්‍රධානම කාරණාවක් ඉගෙන ගමු. okay? both කියන එක නා අපිට පාවිච්චි කරන්න පුළුවන් plural nouns ඉස්සරහා. බහුවචන නාමපද ඉස්සරහා පාවිච්චි කරන්න පුළුවන්. right? අපි both කියන එක නා use කරන්නේ පුද්ගලයෝ දෙන්නෙක්. එහෙම නැත්නම් මොන හරි දේවල් දෙකක් ගැන කතා කරනකොට අපි both කියන එක නා use කරනවා නාමපදයක් ඉදිරියේ. නාමපද කිව්වට singular nouns නෙමෙයි. මොන නාමපදද? plural nouns. ඒ කියන්නේ බහුවචන නාමපද ඉදිරියේ තමයි පාවිච්චි කරන්නේ. Examples: both students, both teachers, both books, both phones, both cities, both girls, both gifts. Okay? අපි examples ටිකක් බලමු. Both students came early. Both teachers agreed with me. එකඟ වුණා මාත් එක්ක teachersලා දෙන්නම. Both cars are expensive. car දෙකම expensive. Both girls can sing well. යාළමයි දෙන්නටම හොඳටම sing කරන්න පුළුවන්. Both phones are new. phones දෙකම අලුත්. Both parents attended the meeting. Parentsලා දෙන්නම ඒ කියන්නේ අම්මයි තාත්තයි. දෙන්නම attend වුණා meeting එකට. Both dogs are friendly. ඒ බල්ලෝ දෙන්න හරි යාළුයි. Both pictures look beautiful. pictures දෙකම ලස්සනට පේනවා. understand? එහෙනම් both කියන එක use කරන්න පුළුවන් plural nouns ඉස්සරහා. අපි තව නීතියක් බලමු. both කියන එක use කරන්න පුළුවන් pronoun එකක් ඉදිරියේ. හැබැයි එතකොට both කියන එකනට of කියන වචනය යොදන්න ඕන. ඒ කියන්නේ both of. ඊට පස්සේ pronoun එකක්. දැන් මෙතෙන්දී pronouns තුනයි අපිට පාවිච්චි කරන්න පුළුවන්නේ. both of us අපි දෙන්නම, both of them එයාලා දෙන්නම, both of you ඔයාලා දෙන්නම. එහෙනම් us, them, you කියන pronoun එකත් එක්ක both of use කරන්න පුළුවන්. අපි examples ටිකක් බලමු. both of us are ready. අපි දෙන්නම ready. both of them passed the exam. එයාලා දෙන්නම නම් exam එක pass වුණා. both of you speak English well. both of us like music. both of them arrived early. both of you can join the class. okay? එහෙනම් අපි නීති දෙකක් ඉගෙන ගත්තා both පාවිච්චි කරන්න. කෙටියෙන්ම both කියන එක use කරන්න පුළුවන් plural noun එකක් ඉස්සරහා. ආය අපිට තව ක්‍රමයක් ඉගෙන ගත්තා both of කියන යෙදුම පාවිච්චි කරන්න පුළුවන් you, them, us කියන pronouns ඉදිරියේ. okay? චූටියට චූටට ඉගෙන ගන්න, relax ඉගෙන ගන්න. මේක නිකන් එදිනෙදා ජීවිතයේ කොටසක් බවට ඉංග්‍රීසි පත් කරගන්නකො ලොකුවට ඒක ඔලුවට ගන්න නැතුව අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. Practice small grammar patterns every day. Little by little your English will become more natural, more confident and more powerful. okay? That's up to you. ඔයාගේ වෙලාව තමයි දරුවෝ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. පොඩි වෙලාවක් ආයෝජනය කරන්න පුළුවන් නම් ලෝකේ තියෙන ලේසිම භාෂාව. got it?